අයිබෝවන් ඔන්න ඔයගොල්ලෝ නැවතත් එකතු වෙන්නේ ආශීෂ්ටයක් මගේ YouTube channel එකට එක්ක. ඔන්න දැන් මම කියන්නේ විනාඩි කිහිපයකට කලින් ඔයගොල්ලන්ට තුරුලතා සුරකිමු යන මාතෘකාව යටතේ එසේ එකක් කිව්වා. දැනුත් මම ඔන්න එසේ එකක් කියන්න යන්නේ. ඒක අපිට ඇත්තටම කිව්වොත් important, very important. එසේ එකේ topic එක තමයි අපෙන් පාසලට ඉටු විය යුතු යුතුකම්. අපෙන් පාසලට ඉටු විය යුතු යුතුකම්. හරි. එහෙනම් වැඩි කාලයක් ගන්නේ නැතිව අපි ඔයගොල්ලෝ අහගෙන ඉන්න මං කියන්නම්. හරි. ඔන්න මම පටන් ගන්නවා. අපෙන් පාසලට ඉටු විය යුතු යුතුකම් තමයි ටොපික් එක. පාසලක් යනු අපට අධ්‍යාපනය ලබා දෙන ස්ථානයකි. අතීතයේදී පිරිවෙන් පන්සල් වලින් සීමිත පිරිසක් පමණක් අධ්‍යාපනය ලැබුවේය. නමුත් වර්තමානයේ සෑම දෙනාටම නිදහස් අධ්‍යාපනය ලබා දෙන උතුම්ම ස්ථාන ආයතනය පාසලයි. සිසු සිසුවියන් වශයෙන් අප විසින් පාසල වෙනුවෙන් කැමැත්තෙන්ම කළ යුතු වැඩ කොටස් යුතුකම් යනුවෙන් හැඳින්වේ. අප පාසල් ප්‍රධාන සේවාවන් 3ක් සපයයි. අපට අවශ්‍ය දැනුම ලබා දෙන්නේ පාසලෙනි. අප කුඩා කල සිට පුරුදු විය යුතු ගුණධර්ම හෙවත් යහපත් ආකල්පද පාසල ලබා දෙයි. අප ප්‍රගුණ කළ යුතු ශාරීරික හැකියාවන්ද පාසල ලබා දෙයි. මෙම කරුණු 3 ළමුන් වන අපගේ ජීවිතය සකස් කරන මිල කළ නොහැකි වටිනා මැණික්ගල් 3ක් වැනිය. ඊට අමතරව අපගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය කරන සෞඛ්‍ය සායනද පාසලේ සංවිධානය කරයි. අපේ ජීවිතයට අවශ්‍ය කරන ඉතා හොඳ මිතුරියන්ද ලබා දෙන්නේ අපගේ පාසලයි. අප හොඳින් ඉගෙනගෙන විභාග සමත් කර ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම අපගෙන් පාසලට ඉටු විය යුතු ප්‍රධාන යුතුකම වේ. ක්‍රීඩා හා කලා කටයුතු වලින් පවා ජයග්‍රහණ ලබා ගැනීම අපගේ යුතුකමක් වේ. එසේම අප වෙනුවෙන් පාසලේ විශාල ගොඩනැගිලි ඉදිකර තිබේ. ඩෙස් පුටු, ක්‍රීඩා භාණ්ඩ, සංගීත භාණ්ඩ වැනි බොහෝ දේ අප වෙනුවෙන් නැත. පාසලේ දේපළවල වටිනාකම කියා නිම කළ නොහැක. මෙම සියලු දේපළ රැක ගැනීමත් පිරිසිදුව පවත්වාගෙන යාමත් අපගේ පරම යුතුකමකි. කෙලෙහු ගුණදත් දරුවන් ලෙස අපගෙන් පාසලට ඉටු විය යුතු මෙවැනි යුතුකම් හඳුනාගත යුතුය. එවැනි යුතුකම් ඉටු කර පාසල ආරක්ෂා කිරීම අපගේ වගකීමයි. ස්තුතියි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. God bless you. Bye.